සනයි සුබ දවසක් වේවා. ඊයේ දවසේදී මම ඔයාලත් එක්ක කතා කරා මේ මොනිටයිසේෂන් ප්‍රෝග්‍රෑම් එකට කොහොමද සම්බන්ධ වෙන්නේ, කොහොමද ඉන්විටේෂන් එක ලබා ගන්න, ඒ සඳහා අපි මොනවද කරන්න ඕන. සාමාන්‍ය account එකක් නම් තියෙන්නේ ඒක ප්‍රොෆෙෂනල් මෝඩ් එකට දාලා ඔයාලගේම content ඇතුළත් කරද්දී ඔයාට මේ ඉන්විටේෂන් එක ලබා ගන්න පුළුවන් කියලා මම ඔයාලට කිව්වා. එතකොට ඒ සඳහා අනුගමනය කළ යුතු පිළිවෙල විස්තරාත්මකව කිව්වා. එතකොට මම අද ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ෆලෝස්ලා කොහොමද වැඩි කරගන්නේ. දැන් ඔයාලට මේ වීක්ලි චැලෙන්ජස් දෙනවානේ. එතකොට වීක්ලි චැලෙන්ජස් වල සමහරුන්ට තියෙනවා මේ සතියට පෝස්ට් 30ක් දාන්න. සමහරුන්ට තියෙනවා 20ක්. ඒ විදිහට එකිනෙකනාට වෙනස්. එතකොට ඒ වගේම තමයි Tamanට ෆලෝස්ලා මේ සතියට මෙන්න මේ ප්‍රමාණයක් එකතු කරගන්න ඕන කියලා තියෙනවා. තමන්ගේ account එකට. එතකොට ඒ වගේම තමයි රීල්ස් මෙච්චර ප්‍රමාණයක් දාන්න ඕන කියලා. එතකොට මේ සතිය ඇතුළත ඔයා මේ වීක්ලි චැලෙන්ජස් සම්පූර්ණ කළොත් ඔයාට ලෙවල් තියෙනවා. ඒ ලෙවල් එකෙන් ලෙවල් එකට යන්න පුළුවන්. එතකොට මේ ලෙවල් කම්ප්ලීට් කරාදි තමයි ඔයා මේ ඉන්විටේෂන් එක ලබා ගන්න Facebook හරහා ලබා දෙන මේ ඉන්විටේෂන් එක ලබා ගන්න සුදුසෙක් බවට පත් වෙන්නේ. එතකොට අද මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලට ෆලෝවර්ස්ලා කොහොමද වැඩි කරගන්නේ. එතකොට ගොඩක් අය Facebook හරහා එතකොට YouTube හරහා ගොඩක් අය කියනවා මේ follow to follow කියලා post දානවා. ඔයා මාව follow කරන්න මම ඔයා follow කරන්නම් කියලා. ඇත්තටම එහෙම කළාට ගොඩක් අය මේ ඒ වෙලාවට ඒ දේ කරාට අර කැමැත්තෙන්ම follow කරන්නේ නැහැ. ඒක නිසා ඒක තරම් සාර්ථක දෙයක් නෙවෙයි. මොකද ඔයා දාන දෙයකට එයා සමහර විට අකමැති වෙන්න පුළුවන්. ඒක නිසා ඔයා මේ ඇත්තටම ෆලෝ කරන පිරිසක් නිර්මාණය කරගන්න. ඔයාව ෆලෝ කරන, ඔයාට කැමති වෙන, ඔයා ඉදිරිපත් කරන දේවල් වලට කැමති වෙන පිරිසක් ඔයාවට එකතු කරගන්න. එතකොට අර ෆලෝ ටු ෆලෝ කියන එක සාර්ථක නැහැ. ඔයාට පිරිසක් ඉන්නවා කියලා පෙන්නයි. නමුත් ඔයාගේ රීච් එක වැඩි වෙන්නේ නැහැ. ඒකට views ප්‍රමාණය ලොකුවට වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔයාගේ පෝස්ට් ඒ වගේම ෆොටෝස් එහෙම මේ අනිත් අය අතරට යන ප්‍රමාණය අඩු වෙනවා. ඒක නිසා හැමතිස්සෙම උත්සාහ කරන්න නිවැරදි දෙයක් දාලා තමන්ගේම ඔරිජිනල් කන්ටෙන්ට් එකක් දාලා තමා වටා අනිත් අය එකතු කරගන්න උත්සාහ කරන්න. ඒකට follow to follow කියන එක තරම් සාර්ථක දෙයක් විදිහට මම දකින්නේ නැහැ. කෙනෙක් ඔබේ දක්ෂතාවය, ඔබේ කැපවීම අගය කරලා ඔබව follow කරනවා නම් අන්න ඒ පුද්ගලයා දීර්ඝකාලීනව ඔයත් එක්ක රැඳිලා ඉන්නවා. ඒකට මම උදාහරණයක් කියන්නම්. දැන් මගේ ෆලෝවර්ස්ලා හිටියානේ. ඒතකොට මගේ ෆලෝවර්ස්ලා දැන් මම මේකෙන් earning කරන්න ගත්තට පස්සේ බලනකොට ගොඩක් අය අඩු වෙලා තියෙනවා. ඒතකොට ඒ වගේ පිරිසකුත් ඉන්නවා. මේ සමාජය තුළ අංග සම්පූර්ණ මිනිස්සු නැහැ. එතකොට එක දවසට 50 60 80 ෆලෝවර්ස්ලා අඩු වෙනවා. ඒතකොට එයාලට සමහර විට මම කියන දේවල් එයාලට ගැලපෙන්නේ නැතුව ඇති. එයාලා මා පිළිබඳව දරපු දේවල් එක බලද්දී මේ earning එක පටන් ගත්තට පස්සේ earning program එකට සම්බන්ධ වුණාට පස්සේ සමහර අය unfriend වෙලා තියෙනවා. ඒ වගේම unfollow කරලා තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒක මට විතරක් වෙච්ච දෙයක් නෙවෙයි. මම දන්න කියන යාළුවෝ ලංකාවේ පිටරට ඉන්න ගොඩක් අය මට කියලා තියෙනවා. මේ විදිහට සිද්ධ වෙනවා කියලා. ඒකට ඔයාලා සැලෙන්න එපා. ඔයාලා කාලයක් තිස්සේ යහපත් දෙයක් සමාජයට දායාද කරන්න. හොඳ දෙයක් මේ සමාජයට දායාද කරන්න. එතකොට ඔයාවට ලොකු පිරිසක් ඔයාට ඇත්තටම කැමති පිරිසක් ඔයාවට එකතු වෙනවා. ඒ වගේම ඔයාට ලයික් කමෙන්ට් කරනවා. ඒ විදිහට සිද්ධ වෙනවා. එතකොට ඔයාට මේ ගමන යද්දී මේ ඔයාගේ ඉන්විටේෂන් එක ලබා ගන්නට උත්සාහ කරනකොට ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ මේ වීක්ලි චැලෙන්ජස් සම්පූර්ණ කරන්න ඕනේ. ඒ වගේම තමයි ඔයා අනිවාර්යයෙන්ම ඔයාට ගැළපෙන අයට අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න, ලයික් කරන්න. ඒක අනිවාර්යයෙන්ම කවුරුත් අනේවා මට මගේකට ලයික් කරන්න, මාව ෆලෝ කරන්න එහෙම නෙවෙයි. එහෙම කියන පළියට නෙවෙයි. ඔයා දකින යහපත් දේවල් වලට අනිවාර්යෙන් කමෙන්ට් එකක් ලියන්න, ලයික් එකක් කරන්න. ඔයා ලොකු පිරිසක් අතර ඔයාගේ නම ගෙනියන්න. ඒ කියන්නේ ඔයා ඇක්ටිව් කෙනෙක් බවට පත් වෙන්න Facebook එකේ. මම ඒක ඊයේත් ඔයාලට කිව්වා. ඒක නිසා අර ඔයාගේ Facebook එක අස්සට වෙලා ඔයාගේ account එකේ ඔයාට වැටෙන like ප්‍රමාණය මෙච්චරයි, comment කියව මේ එහෙම ඉඳලම හරියන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඔයාට like comment දාන අයට ඔයා අනිවාර්යයෙන්ම react කරන්න ඕනි. ඒක අනිවාර්යයෙන්ම මේ weekly challenges වලක් තියෙනවා. ඔයා මෙච්චර කට්ටියකට ඔයා respond කරන්න ඕනි, ඔයා react කරන්න ඕන. එහෙම කියලා තියෙනවා. ඒ ටික සම්පූර්ණ කරන්න ඕන අනිවාර්යෙන්. ඒ වගේම තමයි අනිත් අයගේ වෝල් වලට ගිහිල්ලා අනිත් අයව දිරි ගන්නවන්න, යාලට මැසේජ් දාන්න. එතකොට අපි හිතමු කවුරු හරි අහිංසක ළමයෙක් ෆොටෝ එකක් දැම්මොත් සමහරව මම දැකලා තියෙනවා අනේ මේක AI එකක් නේ කිය ඒකට ඉන්සල්ට් කරනවා, ඒ වගේම ඒක පහත් කරනවා.
එතකොට ඒ ළමයාට එයා ලස්සන කෙනෙක් නොවෙන්න පුළුවන්, රූපය වෙනස් වෙන්න පුළුවන්, පුජ්‍යලයාගේ ස්වභාවය කෙනෙක් කෙනාට ලස්සන කියන දේ සාපේක්ෂයිනේ. එතකොට මේ කෙනෙක්ට ලස්සන දෙයක් තව කෙනෙක්ට ලස්සන නැති වෙන්න පුළුවන්. කොහොම වුණත් අපි මිනිස්සුයෝනේ. එතකොට කෙනෙක් AI තාක්ෂණීය හරහා හෝ මොනියම් ආකාරයකින් හරි පෝස්ට් එකක් දාද්දි ඒක ලයික් කරන්න, ඒක අගයන්න, මානසිකව හිතන්න මිනිස්සෙක් ගැන. මෙයා මේක දාන්නේ ඇත්තටම කැමැත්තකින්. ඒතකොට එයා බලාපොරොත්තු වෙනවා මේකට ලයික් කරයි, කමෙන්ට් කරයි කියලා. දැන් මම පෝස්ට් එකක් දාද්දි මම බලාපොරොත්තු වෙනවානේ ඔයාලා ඒකට රියැක්ට් කරයි කියලා. එතකොට ඔයා දාන දේ වගේම තමයි අනිත් අයත් බලාපොරොත්තු වෙනවා. අනේ අපේවට ලයික් කරයි, කමෙන්ට් කරයි කියලා. අන්නේ මානසිකව හිතලා අනිත් අයව දිරිගන්වලා එයාලට ඒකිනුත් ලොකු ඔයාට වගේ මෙයාලටත් ආදායම් මාර්ගයක් හැදෙන විදියට එහෙම හිතලා ඒ උසස් සිතුවිල්ලෙන් හිතලා ඔයා මේ Facebook එක තුල වැඩ කරන්න අනිවාර්යයෙන්ම ඔයාට මාස කිහිපයක් ඇතුළත ඔයාගේ account එක reach වෙනවා. ඒ වගේම ඔයාට invitation එක ඉක්මනට ගන්න පුළුවන්. එතකොට මම Facebook එක පටන් ගත්තේ 2019 දී. එතකොට මම මේ වගේ වැඩසටහනක් තියනවාද කියලාවත් අපි දන්නේ නැහැ. නමුත් දිගටම අපි ලිපි ලිව්වා ධර්මයේ සම්බන්ධව ගොඩාක් ලිපි ලියලා ඇති මගේ වෝල් එකේ බලන්න පුළුවන්. ඒ වගේම ගෲප්ස් වලට අපි ගොඩක් අයට උපදෙස් දෙන දේවල්, එතකොට මෙඩිටේෂන් සම්බන්ධ ගෲප් වලට සම්බන්ධ වෙලා, ලෝකෙම තියෙන මෙඩිටේෂන් ගෲප් වලට සම්බන්ධ වෙලා, ලංකාව විතරක් නෙවෙයි ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ එතකොට මෙඩිටේෂන් ගෲප් වලට සම්බන්ධ වෙලා උපදෙස් දෙන ඒවා, ඒ වගේම ඒවට ලයික් කමෙන්ට් කරන ඒවා දිගටම කරගෙන ගියා. ඒක නිසා ලංකාවට පළවෙනි අවස්ථාවේදීම මේක හඳුන්වා දෙන වෙලාවෙදිම අපේ නම් නිර්දේශ වුණා. එතකොට අපිට ඒ ඉන්විටේෂන් එක ලබා ගන්න පුළුවන් වුණා. ඒ මට විතරක් නෙමෙයි මාත් එක්ක ඒ වෙලාවේ හිටපු යාළුවෝ ගොඩාක් අය හිටියා. අපිත් එක්ක එකට එකතු වෙලා ගෲප් කරපු අය, එතකොට ධර්මයේ සම්බන්ධව සාකච්ඡා කරපු අය ලොකු පිරිසක් හිටියා. එතකොට මේ හැමෝටම වගේ කිහිප දෙනෙක්ට හැරෙන්න හැමෝටම වගේ මේ ඉන්විටේෂන් එක ලැබුණා. එතකොට මේ හැමෝම මේ Facebook එක තුල එයාලට විවේක වෙලාවට ගොඩක් ක්‍රියාශීලීව වැඩ කරපු අය. අනිත් අයට උපදෙස් දෙන, දිරිගන්වන. එතකොට ගොඩක් වෙලාවට අපි කිසිම අවස්ථාවකදී hate speech එක නොගැලපෙන වචන භාවිතා කරලා නැහැ. මම හිතන විදිහට මම කිසිම අවස්ථාවකදී ඔයාලා දැකලා ඇති අර තරහ ගන්න මූඩ් එකක් පෙන්වන්නේ, රියැක්ට් කරන රතු පාටින් වගේ රතු තැඹිලි පාටට කවමදාකවත් මම මේ බටන් එක ප්‍රෙස් කරලා නැහැ. කිසිම පුද්ගලයෙක් මට මොන විදිහට ප්‍රතිචාර දැක්වුවත්, මට බැන්නත්, මට මොන විදිහට ප්‍රතිචාර දැක්වුවත් මම කියා එකක් දාලා නිහඬ වෙනවා. එහෙම නැත්නම් ඒ කෙනාගේ කමෙන්ට් එක අයින් කරලා දානවා. ගැළපෙන්නේම නැත්නම් ඒ පුද්ගලයා අයින් කරලා බ්ලොක් කරලාම දානවා. හැබැයි කිසිම දවසක එයාට විරුද්ධව ඇක්ෂන් එකක් අරගෙන ඒ විදිහට ප්‍රතිචාර දක්වලා නැහැ. ඒක මම කරපු දෙයක්. ඔයාලට මම එහෙම කරන්න කියන්නේ නැහැ. ඒක ඔයා නිර්දේශ වෙන්න එක ට්‍රික්ස් එකක් වෙන්නට පුළුවන්. ඔයත් ඒක නිසා හැමතිස්සෙම යහපත් දෙයක් සමාජයට දෙන්න යහපත් පණිවිඩයක්. එතකොට ඔයාට ඉක්මනින්ම මේ ඉන්විටේෂන් එක ලැබෙයි. ඒ තුලින් ඔයාට ලොකු ගමනක් යන්න පුළුවන්. එතකොට තව මට කියන්න ඕනි හැම වෙලේම ඔයාලා පෝස්ට් කමෙන්ට් කරද්දී පෝස්ට් දාද්දී නිතරම හෑෂ්ටැග් පාවිච්චි කරන්න. හෑෂ්ටැග් ගහන්න ඕන. ඒ වගේම තමයි ඔයාලා ඒක ෆීලින් එක දාන්න ඕනේ. ඒ වගේම ඔයාගේ ලොකේෂන් එක දාන්න ඕනේ. ලොකේෂන් එක කියද්දී එතන ඔයාගේ ලොකේෂන් එක පෙන්නනවා. ඒක ටැග් එතෙන්ට එකතු කරන්න ඔයා. ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. එතකොට ඔයාව හොඳට පෙන්වනවා, අනිත් අයට විශාල පිරිසකට පෙන්වනවා. ඒ කරුණු ටික අනිවාර්යෙන් පෝස්ට් එකක් දාදී සම්පූර්ණ කරන්න ඕන. අනිත් එක තමයි හොඳ ෆොටෝස් දාන්න. නිතර එකම ෆොටෝ එක දාන්න එපා. එක ෆොටෝ එකකට ගෙවීම් කරන්න එක අවස්ථාවයි. දැන් ඔයා හිතන්නේ මම අද උදේ දැම්මා අර පන්සලක ගිහිල්ලා පොඩි බබායෙක් වැඳගෙන ඉන්න පින්තූරේ. දැන් ඒක දැම්මා අද පෝස්ට් එකකට. දැන් මම වෙනදහම් ලිපියක් ලියද්දී ඒ පෝස්ට් එකට ඒ ෆොටෝ එක ඇඩ් කළොත් මට ගෙවීම් සිදු කරන්නේ නැහැ. ගෙවීම් සිදු වෙන්නේ නැහැ. මම ලියපු ඒ ලිපියට ගෙවීම් සිදු වෙන්නේ නැහැ. නමුත් හොඳට රීච් එක වැඩි වෙන්න පුළුවන්. පිරිස අතරේ ලයික් කමෙන්ට් කරන්න පුළුවන්. ඒකට ප්‍රශ්නයක් නැහැ. views වැඩි වෙන්න පුළුවන්. නමුත් ගෙවීම් සිද්ධ වෙන්නේ නැහැ. ඒක ඔයාලා හොඳට මතක තියාගන්න. ඒක නිසා ඔයාලා ලිපියක් දාද්දී අනිවාර්යයෙන්ම අලුත්ම ෆොටෝ එකක් ඒකට ඇඩ් කරන්න. ඒ වගේම තමයි ඔයාලට සතියට ලබා දෙන වීක්ලි චැලෙන්ජ් ටික අනිවාර්යයෙන් මේ සතිය ඉවර වෙන්න කලින් සම්පූර්ණ කරන්න. එතකොට Facebook එකට පෙන්වන්න ඕනි ඔයා මේකට උනන්දුයි. ඔයා මේකට කැමතියි. ඔයාලට මේ වැඩ ටික ඔක්කොම ඉක්මනට ඉවර කරන්න පුළුවන් කියලා ඔයාලා පෙන්වන්න ඕනි. එතකොට ඔය ඉන්විටේෂන් එක ලබා ගත්තට පස්සේ ඔක දීර්ඝ කාලීනව ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඔයා මුළු ජීවිත කාලෙම දාන පෝස්ට් වලට, එතකොට ඔයාගේ ෆොටෝස් වලට ගෙවීම් කරනවා. ඔයාට යම් මුදලක් එකතු වෙනවා.
ඔයාගේ account එකට ඒක දාගන්න පුළුවන්. ඒක ලොකු ආයෝජනයක්නේ. ඉතින් ඒක නිසා උත්සාහ කරන්න නිවැරදි දෙයක් සමාජයට දායාද කරලා ඔයාගේ ඔරිජිනල් දෙයක් මේ සමාජයට දායාද කරලා ඒකෙන් ඔයා ඉන්කම් එකක් ලබා ගන්න උත්සාහ කරන්න. අනිත් එක තමයි ඔයා ලියන්න ඕන නිතරම මිනිස්සු හොයන දේවල්. එතකොට ගොඩක් අය සබහා සෞන්දර්යයට ප්‍රිය කරනවා. ඊට පස්සේ මියුසික් වලට තමන් අදහන ධර්මීය වෙන්න පුළුවන්. ඊට පස්සේ මෙඩිටේෂන්, යෝගා, ඒ වගේ ඕනම තමයි. ඊට පස්සේ කෑම උයන පිහින දේවල් පිළිබඳව ඒ වගේ දේවල් ඊට පස්සේ ඔයාලට ඕන තරම් Google එකේ සර්ච් කරොත් ඒ දේවල් දැනගන්න පුළුවන්. මොනවද මිනිස්සු නිතරම හොයන්නේ මොන වගේ දේවල්ද එහෙම කියලා. ඉතින් එතකොට ඔයා හැම වෙලාවෙම උත්සාහ කරන්න මේ ඉන්විටේෂන් එක Facebook එකෙන් ලබා දෙන ඉන්විටේෂන් එක ඔයාලට ලබා ගන්නට ඕන නම් ඔයා නිතරම ඇක්ටිව් කෙනෙක් වෙන්න. ඔයාගේ account එක අසට වෙලාම ඉන්න එපා. අනිත් අයට අනිවාර්යෙන් කිව්වත් නැතත් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෆලෝ කරන්න. එයා ඔයාට ප්‍රතිචාරයක් දක්වේ නැති වුණත් කමක් නැහැ. ඔයා මේ දේවල් කරන්න. මේ දේවල් ගොඩක් අය කියන්නේ නැහැ. මේවා තමයි මේක ලබා ගන්න තියෙන ට්‍රික්ස්. වෙන මොනවා කරත් හරියන්නේ නැහැ. Facebook තුල මේ ඉන්විටේෂන් එක ලබා ගන්න නම් ඔයා ඇක්ටිව් කෙනෙක් වෙලා ඔරිජිනල් කන්ටෙන්ට් දාන්න ඕනි. වීක්ලි චැලෙන්ජස් සම්පූර්ණ කරන්න ඕනි. ඉතින් මට ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලගේ මේ ෆලෝස්ලා වැඩි කරගන්න නම් ඔයා Facebook එකේ ඇක්ටිව් කෙනෙක් වෙන්න. නිතරම Tamanට පේන හොඳ පෝස්ට් වලට අනිවාර්යයෙන්ම රියැක්ට් කරන්න, කමෙන්ට් කරන්න. මම මේ කියන්නේ මගේ ඒවට කියලා නෙවෙයි. ඔයා දකින හැම එකටම හැම පෝස්ට් එකකටම වගේ හොඳ දේවල් වලට සමහරු මේ ගැලපෙන්නේ නැති ඒවත් Facebook එකට එකතු කරනවානේ. අපේ ආගම දහමට ගැලපෙන්නේ නැහැ, අපේ සංස්කෘතියට ගැලපෙන්නේ නැහැ. ඒ වගේ දේවල් නෙවෙයි මම කියන්නේ. ඔය යහපත් අය ඉන්නවා. සමහර ස්මෝල් බිස්නස් කරගෙන යන අහිංසක අය ඉන්නවා. ඒකට එයාලට දිරිගැන්වීමක් වශයෙන් එයාලව ෆලෝ කරන්න. එයාලට ලයික් කමෙන්ට් කරන්න. ඔයා ලයික් කමෙන්ට් එකක් කරද්දී එකක් නෙවෙයි දෙක තුනක් දාන්න. එතකොට එයාගේ පෝස්ට් එක උඩට එනවා. සාමාන්‍යයෙන් මම එහෙම තමයි කරන්නේ. මම ලයික් එකක් දාලා අනිවාර්යයෙන්ම මට වෙලා තිබුණොත් මම කමෙන්ට් දෙක තුනක් අනිවාර්යයෙන්ම දානවා. මම ඒක හදවතින්ම කරන දෙයක්. ඒකට ඔයාලත් එහෙම කරන්න. අනිත් මිනිස්සු ගැන මානුෂීව හිතන්න. මම විතරක් දියුණු වෙලා වැඩක් නැහැ. මේ අනිත් සමාජයේම මා වටා ඉන්න හැමෝම දියුණු වෙන්න ඕන. හොඳට කාලා බීලා ලස්සට අනිත් මිනිස්සු ජීවත් වෙන්න ඕන. ඒ සිතුවිල්ලෙන් වැඩ කරන්න. එතකොට ඔයාගේ account එකත් ලස්සනට හැදෙනවා. ඔයාට ලොකු followers ගොඩක් ටික කාලයක් යද්දී එකතු වෙනවා. ඒක නිසා ඔයා ඒ විදිහට කරන්න උත්සාහ කරන්න. අනිත් කාරණේ තමයි දැන් ඔයාගේ පෙර වැරදි තියෙන account එකක් තියෙන්න පුළුවන්. ඒකට ගොඩාක් අර ඔයාලා දකින්නත් ඇති මගේ wall එකේ දාලා තියෙනවා මේ issue ඇවිල්ලා තියෙනවා ගෙවීම් කරන්නේ නැහැ. ඒකට ගොඩාක් හොඳ මේ views තියෙන pages ඒ වගේම accounts. ඉතින් දැන් ඕක අයින් කරගන්නට බැරි නම් ඔයාලට තියෙන්නේ වෙන account එකක් start කරන්න දැම්මම. ඒතකොට ලංකාවට තාම හඳුන්වා දුන්න විතරයිනේ. ඒකට ඒක වෙන අලුතෙන් account එකක් හදාගෙන ඒකට කිසිම වැරැද්දක් කරන්නේ නැතුව ඒක ඔරිජිනල් content දාලා හොඳට ඉදිරියට කරගෙන යන්න. ඒ කරගෙන ඒවටත් friendsලා එකතු කරගන්න. friendsලා හොඳට එකතු කරගන්න 5000කට ආසන්න ප්‍රමාණයක් ඔයා පුළුවන් තරම් friendsලා එකතු කරගන්න. followsලා නැති වුණත් කමක් නැහැ. සාමාන්‍යයෙන් 1000ක් 2000ක් වගේ friendsලා ඉද්දි පවා මේ dashboard එක on කරගන්න ඔයාලට පුළුවන්. අනිවාර්යයෙන්ම පෙන්වනවා. හැබැයි මම දැක්කා 400ක් 500ක් 300ක් වගේ friendsලා ඉන්න අයට මේ ඩෑෂ්බෝඩ් එක පෙන්වන්නේ. ඒ ඩෑෂ්බෝඩ් එක පෙන්වන්නේ නැත්තේ මෙයාට වීක්ලි චැලෙන්ජස් දීලා මෙයාට පෙන්වන්න පිරිසක් නැහැනේ. ඒකට ප්‍රොෆෙෂනල් මට්ටමේදී සාමාන්‍ය ලොකු පිරිසක් ඉන්නුනේ. 1000ක් පැනලා වගේ ඉන්නවනම් අනිවාර්යයෙන්ම ඔයාට මේ ඩෑෂ්බෝඩ් එක ඔන් කරගන්න ඔප්ෂන් එක පෙන්වනවා. ඒතර ඔයාගේ මේ ලොක් කරලා නැත්තම් ප්‍රොෆයිල් එක. ඒක නිසා ඔයාට දැන් මොකක් හරි account එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් ඔයා උත්සාහ කරන්න අලුත් එකක් account එකක් පටන් අරගෙන ඒකට ඔරිජිනල් content දාන්න. එතකොට ඔයාගේ හස්බන්ඩ්ගේ account එකට ඒක වෙලා තියෙනවා නම් මේ වැරදි ප්‍රශ්නයක් ඇති වෙලා issue එකක් ඇවිල්ලා මොකක් හරි ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා නම් බිරිඳගේ නමින් account එකක් ආරම්භ කරලා Facebook ගිණුමක් ආරම්භ කරලා ඔයා ඒකට මේ ඉන්විටේෂන් එක ලබා ගන්න උත්සාහ කරන්න. එතකොට ගැටලුවක් නැහැ. අර account එක ප්‍රශ්න විසඳ ගන්න බැරි වුණොත් ඔයාට අලුත් account එක හරහා මේ ඉන්විටේෂන් එක ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් account එකක් open කරලා දින 90කට පස්සේ තමයි ඔයා සුදුස්සෙක් වෙන්නේ මේ වැඩසටහනට සම්බන්ධ වෙන්නේ. එතකොට දින 90කට පස්සේ තමයි ඔයාට ඒ සඳහා අයදුම් කරන්නට පුළුවන් වෙන්නේ ඉන්විටේෂන් එකක් සාමාන්‍යයෙන් ලබා දෙන්නේ. ඒක නිසා එහෙම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයා අලුත් account එකක් පටන් ගන්න. ඒක කිසිම ගැටලුවක් නැහැ. එතකොට ඔරිජිනල් ඔයාගේ නම දාලා මේ විදිහට හොඳට කරන්න. තමන්ගේම නම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ගැටලුවක් නැහැ.
ඔයාගේම දෙයක් ඔයා නැවත හරි පටන් ගන්න. එතකොට ඒක අවුරුදු ගාණක් යද්දී අනිවාර්යයෙන්ම ඔයාට මේකෙන් ඉන්කම් එකක් ලබා ගන්න පුළුවන්. දැන් ලංකාවට මෙහිම දෙයක් හඳුන්වා දෙයි කියලා ගොඩාක් අය දැනගෙන හිටියේ නැහැ. ඒක නිසා යාලා යාගලාගේ account හරහා hate speech කරලා තියෙනවා. එතකොට නොගැලපෙන කියන්නේ Facebook ආයතනයෙන් තියෙන නීති රීති වලට අනුකූල නොවන දේවල් පළ කරලා තියෙනවා. Facebook එක තුල ගොඩාක් මේ ප්‍රසිද්ධ වෙලා තියෙනවා. නමුත් වැඩක් නැහැ. Facebook ආයතනය මගින් ගෙවීම් සිද්ධ කරන්නේ නැහැ. ඒක නිසා හොඳට මතක තියාගන්න මේ මොහොතේ ඉඳලා මතක තියාගන්න ඔයාගේ account එකට හානියක් වෙන දේවල් ඔයාගේ account එකේ පළ කරන්න එපා. ෂෙයා කරන්නත් එපා අනවශ්‍ය දේවල්. ඒ වගේම කමෙන්ට් ලියන්නත් එපා මේ වැරදි දේවල්. යහපත් දෙයක් පෙන්නලා දෙන එක ගැටලුවක් නෑ. නරක වචන කියනලා ඒ වගේ දේවල් ලියන්න එපා Facebook එකේ. එහෙම ලිව්වොත් ඔයාට report වෙදිලා ඔයාගේ account එකට ටික ප්‍රශ්නයක් වෙනවා. අනිත් කාරණේ තමයි ඔයාට මේ invitation එක ආවට පස්සේ මේක ප්‍රසිද්ධ කරන්න එපා. ප්‍රසිද්ධ කරාට පස්සේ ලොකු ගැටලු ඇති වෙන්න පුළුවන්. ඔක හැක් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට ඒ ඉන්විටේෂන් එක ඇවිල්ලා ඔයා සෙට් අප් කරගත්තට පස්සේ ඔයා ප්‍රසිද්ධ කරාට පස්සේ මට මේ ඉන්කම් එකක් එනවා කියලා ගොඩාක් අය මැසෙන්ජර් හරහා එක එක ලින්ක් එවන්න පුළුවන්. ඔය ලින්ක් වලට ලොග් වෙන්න එපා. එතකොට ඔයාට ලින්ක් දාලා තියෙනවා පේනවා නම් ඔයා නොදන්න පුද්ගලයෝ සමග chat එකට යන්න එපා. chat එකට ගිහිල්ලා යාලා දෙන ලින්ක් වලට මේ ලින්ක් ක්ලික් කරන්න එපා. එහෙම වුණොත් මම දන්න ලොකු පිරිසක් හිටපු අයට පවා මේ තමන්ගේ page එක අයින් වෙලා තියෙනවා. ඒකට යාලා ගොඩක් අමාරුවෙන් නැවත ඒව ලබාගෙන තියෙනවා. ඒක නිසා ඔයාලා තමන්ට එන ඒ වගේ ලින්ක් වල ක්ලික් කරන්න එපා. ඒත් තමන්ගේ සේෆ්ටි එක තියාගන්න. ඒ වගේම තමයි දැන් මුල් $25 ආවට පස්සේ තමයි ඔයාලට account එකක් මේ account විස්තර ඇතුළත් කරන්න තියෙන්නේ. එතකොට ඔයා ඒ account විස්තර ඇතුළත් කරාට පස්සේ ඔයාට තේරෙනවා ඔයාට සාමාන්‍යයෙන් monthly මොන වගේ income එකක් ගන්න පුළුවන්ද කියලා. එතකොට $100ක් වෙන්න පුළුවන් 200ක් වෙන්න පුළුවන් ඊට වැඩි වෙන්න පුළුවන්. ඒක කෙනාගේ followers ලා ඉන්න ප්‍රමාණය හා views යන ප්‍රමාණය මත තමයි තීරණය වෙන්නේ. එතකොට ඒ වගේ ලොකු ඉන්කම් එකකට යද්දී ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ account එකට ආරක්ෂක පද්ධතියක් ඇතුළත් කරන්න. එතකොට Facebook එක තුල ඒ verify කරන එක ඔයාලට කරගන්නට පුළුවන්. එතකොට ඔයා ඒකට ගෙවීමක් සිද්ධ කරන්න වෙනවා Facebook ආයතනයේට. එතකොට ඒ බජට් එක ඔයාලට ගන්න පුළුවන්. ඒක ඔයාලගේ Facebook ගිණුමෙම පෙන්වනවා. ඔයාලට එතෙන්ට ගිහිල්ලා ඔයාගේ account number එකක් ඇතුළත් කරලා monthly ඔයාගේ protection එකක් ගන්න පුළුවන් ඔයාගේ account එකට. එතකොට ඔයාගේ Facebook එකේ ඔයාගේ මේ account එකේ මුල පෙන්වනවා ඔයාගේ මේ screen එකේ පෙන්වනවා ඔයා මේ protection එක දාගෙන ඉන්න කෙනෙක් කියලා blue star එකක් වැටෙනවා. එතකොට ඔයාට ඒක මුල් මාසෙදී 178ක් වගේ මුදලක් තමයි monthly pay කරන්නේ. ඊට පස්සේ ඒක 2080ක් හෝ 2880ක් මට හරියටම මතක නෑ. ඒ වගේ මුදලක් ආයතනයේ මගින් අය කරනවා ඒ ස්ටාර් එක දාගත්තට පස්සේ. එතකොට ඒ ස්ටාර් එක දාගන්න ඕනි අර මොකක් හරි තමන්ගේ account එකට ප්‍රශ්නයක් වෙයි කියලා හිතන අය අනිවාර්යයෙන් මේක දාගන්න. ලොකු ආයෝජනයක් ඉන්කම් එකක් එන අයට මේ 2000ක් 3000ක් මේ වෙනුවෙන් මේ වැය කරාට කිසිම ගැටලුවක් නැහැ. එතකොට පොඩි ප්‍රමාණයක් මුදල් එන කෙනෙක්ට මේක දරා ගන්න අමාරු වෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. එහෙම ප්‍රොටෙක්ෂන් එකක් දාගන්න විදිහක් නැත්නම් තමන් ඒ අනවශ්‍ය ලීක් වලට යන්නේ නැතුව තමන්ගේ account එක ආරක්ෂා කරගන්න. ලොකු ප්‍රමාණයක් $25න් පස්සේ අනිවාර්යයෙන්ම දාගන්නවා නම් හොඳයි. එතකොට ඔයාට කිසිම ඔයාගේ මේ account එකට මොකක් හරි ගැටලුවක් ඇති වුණොත් ඒක ඔයාට ඉක්මනින් විසඳ ගන්න පුළුවන් වෙනවා. අනිත් කාරණේ තමයි ඔයාගේ password එක. දැන් මේ invitation එක ආවට පස්සේ ඔයා කොහේ හරි ඔයාගේ password එක කිසිම කෙනෙකුට ගන්න බැරි වෙන තැනක ගෙදර හරි තැන් කිහිපයක ලියලා තියාගන්න. Tamanට අමතක වෙන්න පුළුවන් ලියලා තියන්න. ඒ වගේම ගෙදර අනිත් කාට හරි කෙනෙක්ට මේ සම්බන්ධව දැනුවත් කරලා තියන්න. මගේ account එකේ මේ මුදල් ලැබෙන account එකේ මේ මේ password එක මෙන්න මේක ඊමේල් එකේ මේක කියලා ලියලා පැහැදිලිව වෙන තැනක ලියලා තියාගන්න. මොකද මොකක් හරි හදිසියක් වුණොත් ඔයාට නැති වෙන්නේ අවුරුදු ගාණක් තිස්සේ ඔයා ගොඩනගාගත්ත දෙයක්. ඒතකොට ඒක ගොඩාක් මහන්සියෙන් කැපවීමෙන් ලියලා කාලය කැප කරලා ඒතකොට අපි දන්නවා ලයිට් කමෙන්ට් එකක් කරන්නත් වෙලාවක් යනවා. එතකොට මේ දහසක් වැඩ කටයුතු මැද තමයි ඔයාලා මේ account එක කරගෙන යන්නේ. එතකොට මේක ඔයාලට නැති වුණොත් ඒක ලොකු අපරාධයක් අවුරුදු ගාණක් තිස්සේ ගොඩනගාගත්ත තියා. ඒක නිසා ඔයා මේ ප්‍රෝග්‍රෑම් එකට තේරුණාට පස්සේ ඔයාම කල්පනා කළා ඔයාට ඩොලර් ලැබෙන ප්‍රමාණය මත ඔයා තීරණය කරන්න ඔයාගේ එකට ප්‍රොටෙක්ෂන් එකක් දාගන්නවද කියලා.
ඒක නිසා ඒ ගැන ඔයාලා ගොඩක් කල්පනා කරන්න. ඔයාගේ account එක ඔයා ආරක්ෂා කරන්න. ඒ වගේම ඔයාගේ followers-ලා වැඩි කරගන්න අනිවාර්යෙන් like කරන්න, comment කරන්න අනිත් අයගේ ඒවට. එයාලා කිව්වත් නැතත් ඔයා follow කරන්න. හොඳ දෙයක් follow කරන්න, like comment කරන්න. ඊට පස්සේ ඔයාගේ weekly challenge ටික අනිවාර්යෙන් complete කරගෙන යන්න. එතකොට ඔයාට කිසිදු ගැටලුවක් නැහැ. ඔයාට අනිවාර්යයෙන්ම මේ ඉන්විටේෂන් එක ඔයාට මාස 2ක් 3ක් ඇතුළත ලබා ගන්න පුළුවන්. කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒකද ඔයාගේ උනන්දුව උත්සාහය මත තමයි එයාලා ඒක තීරණය කරන්නේ ඔයාට මේක පිරිනමනවද නැද්ද කියන කාරණේ. අනිත් කාරණේ තමයි ඩෑෂ්බෝඩ් එකට නිතරම යන්න. ඒකේ තියෙන දේවල් කියවන්න. තේරෙන්නේ නැතිනම් තමයි ඉංග්‍රීසි තමන්ට තේරෙන්නේ නැත්නම් තවත් දන්න කෙනෙක්ගෙන් මේක අහගන්න. අපේ රටට අලුත් දෙයක්නේ. දැන් Facebook ආපු මුල් කාලේ ගොඩක් අය දන්නේ නැහැ පෝස්ට් එකක් දාන්නේ කොහොමද දන්නේ ලයික් කමෙන්ට් කරන්නේ කොහොමද හැෂ්ටැග් ගහන්නේ මුකුත් දන්නේ නැහනේ. ඒ වගේ තමයි දැන් මේ ඩෑෂ්බෝඩ් එක දාගත්තට පස්සේ මේක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා දන්නේ නැහැ. ඒක නිසා පොඩ්ඩක් ඔයා නිදහසේ ඉන්න වෙලාවක ඩෑෂ්බෝඩ් එක ඇතුලට ගිහිල්ලා ඔය හෝම් එකෙන් මොකද්ද වෙන්නේ? ඒ ඔයා බලන්න මේ කන්ටෙන්ට් කියන්නේ මොනවද? එතකොට highlight කියන්නේ මොනවද? එතකොට monetization කියන්නේ මොකද්ද? ඒකේ තියෙන පියවරවල් මොනවද? ඒක ක්ලික් කර කර බලන්න මේ මොනවද තියෙන්නේ කියලා. එතකොට ටික දවසක් ඔයා ඕක බලද්දී ඔයාට හුරු වෙනවා මේකේ මොකද්ද වෙන්නේ කියන කාරණේ. එතකොට අර හෝම් එකට ගිහිල්ලා weekly challenge බලන්න ආකාර දෙකක් වගේ තියෙනවා. එතකොට ඔයාගේ නම උඩ ක්ලික් කරන්න. නම එතන පෙන්නයි හෝම් එකට ගිහලා නම උඩ ක්ලික් කරාට පස්සේ ඔයාගේ නම පෙන්නනවානේ. එතකොට ඒක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාගේ මේ කොළ පාටින් ඔයා කරපු ටික මේ පෙන්වනවා. ඔයා මෙච්චර සම්පූර්ණ කරලා තියෙනවා. තව මෙන්න මෙච්චරක් ඔයා කරලා නේ. එතකොට ඔයා සමහර වෙලාවට ඔයා පෝස්ට් 6ක් දාන්න තියෙන එකේ 4ක් දාලා තිනවා තව දෙකක් අඩුයි. ඊට රීල්ස් දෙකක් දාන්න තියෙනවා ඔය එක රීල් එකක් දාලා තිනවා තව එකක්. එතකොට ඔයා කල්පනා කරනවා මම මේ සතිය ඇතුළත මේ ටික කම්ප්ලීට් කරනවා. මේක දාන්න ඕනේ. ඒ විදිහට බලලා තමන්ගේ අඩුපාඩු හදාගෙන ඔයා මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න උත්සාහ කරන්න. එතකොට තව මොනවා හරි මේ සම්බන්ධව දැනුවත් කිරීම කරන්න තිබුණොත් මම ඔයාලට වෙන වීඩියෝ එකකින් ඒ සම්බන්ධව කතා කරන්න. ඉතින් ඔයාලා හැමෝටම මේ Facebook ආයතනය මගින් ලබා දෙන මේ ඉන්විටේෂන් එක ලබාගෙන Facebook හරහා ඔයාට මුදල් උපයා ගන්න හැමෝටම හැකියාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් සුබ දවසක් හැමෝටම.